ඔව්. දැන් GSP+ කියන කාරණාව ගැන බහුලව කතා බහට ලක් වුවත් ඒකේ ඇත්ත වශයෙන්ම තිබෙන මූලික කරුණු පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති බවටයි පේන්නේ. විශේෂයෙන් වැඩ කරන ජනතාවට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පොදුවේ මේ ගැන සඳහන් කරද්දී විශේෂයෙන් යුරෝපා සංගමයේ ඇති රටවල් 27කට ලංකාවෙන් අපනයන කරන භාණ්ඩ ඒක දැනටමත් කියලා තියෙනවා 7200ක් විතර. ඒ වලට එක්කෝ සම්පූර්ණ මේ බදු ඉවත් කිරීමක් හෝ කොටස් වශයෙන් උගාක් දුරට 66ක් දක්වාම මේ බදු සහන ලබා දීලා තිබෙනවා. ඒ බදු සහන ලබා දීමේ මූලික හේතුවක් තමයි විශේෂයෙන් ඒගොල්ලෝ බලනවා ලෝකේ පුරා තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට යම් ආධාරයක් දෙන්නට. එකක් තමයි යහපාලනයක් ඇති කරගන්නට, ඒ වගේම මේ බොහොම අමාරු තත්ත්වෙන් සංවර්ධනයට යොමු වෙලා සිටින රටවල් වලට ඒගොල්ලන්ගේ පැත්තෙන් දෙන දායකත්වයක් වශයෙන් නැත්නම් සහයෝගයක් වශයෙන් රිලීෆ් එකක් කියලා ඉංග්‍රීසියෙන් කියන යම්කිසි සහනයක් ලබා දීම තමයි මූලික කාරණාවක් වෙන්නේ. නමුත් ඒ විතරක් නෙවෙයි. මේ සහනය ලබා ගැනීමට නම් මේ GSP කියන යම්කිසි ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය අනුව කටයුතු කරනවාද කියන එක ගැනත් ඒගොල්ලෝ විටින් විට නිරීක්ෂණය කරන විශේෂයෙන් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අනිවාර්යයෙන්ම ඒ රටවල් අනුගමනය කරන්න ඕනේ නැත්නම් පිළි අරන් තියෙන්න ඕනේ. නැත්නම් ඒක පිළි අරගෙන ඒ රටවල් වල නීතිගත කරලා කටයුතු කරන්න ඕනේ කියලා. ඒකට අමතරව විශේෂයෙන් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, ඒ වගේ පරිසර දූෂණය වැළැක්වීම, ඒ වගේම දේශගුණය පිළිබඳව තියෙන ක්ලයිමේට් චේන්ජ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ යහපාලනය. මේ කරුණු පහ පිළිබඳව මේ සහනය ලබා ගන්න ආණ්ඩු සහතික ලබා දෙන්න ඕනේ ඒ විදිහට ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවායි කියලා. එතකොට ඒ එක්කම මේ රටවල් වලට බැඳීමක් තියෙනවා වාර්තා කිරීමක්. මේ කරුණු අපි දැන් ඉෂ්ට කරලා තිබෙනවා. මේ කොන්දේසි අපි ඉෂ්ට කරන්න කටයුතු කරලා තියෙනවායි කියලා යම් කිසි දෙයක් ඒගොල්ලෝ වාර්තාවක් දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් වාර්තාව දුන්නත් නැතත් ඒගොල්ලෝ වර්ෂයක් පාසා ඒ රටවල් වලට ගිහිල්ලා පරීක්ෂණයන් පවත්වනවා. ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ ඇත්ත වශයෙන්ම මේක කරලා තියෙනවද නැද්ද කියන එක ගැන. දැන් අපේ රටට එක අවස්ථාවකදී මේ GSP+ එක නැති වුණා. මේ රටේ තිබිච්ච දූෂණය, වංචාව, යහපාලනයක් නොමැතිකම මේකුත් හේතුන් මත ඒවා නැති වෙලා ආයි අපිට ගන්න පුළුවන් වුණා 2023 වසරේ මම වගේ මතක හැටියට. එතකොට තාම ඒ අයට දීපු පොරොන්දු ඉෂ්ට කරලා නැති පරිසරයකුත් තියෙනවා විශේෂයෙන් ලංකාවේ. මොකද ලංකාවේ විශේෂයෙන් ඒගොල්ලෝ මානව හිමිකම් පිළිබඳව කොන්දේසි තිබුණා. එකක් තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරන්න ඕනේ. අනිත් එක යුද සමයේ ඇතිවෙච්ච මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව නැත්නම් මේ ජන කොටස් අතර සහජීවනයේ ගොඩනැගීම සම්බන්ධයෙන් පියවර ගත යුතුයි කියන කාරණාව පිළිබඳව. එතකොට එවැනි කාරණාවන් පිළිබඳව ආණ්ඩුවට තාම බැරි වෙලා තිබෙනවා ඒ පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරගන්නට අවකාශයක් නැතිවීම හේතු කොටගෙන. එක පැත්තකින් රට තුල මතුවලා තිබෙන ප්‍රශ්නයන් විශේෂයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ අහෝසි කරනවා නම් අලුත් පනතක් ගේන්නට ඒගොල්ලෝ උත්සාහ කරනවා. ගිය ආණ්ඩුව ඒක උත්සාහ කළා. මේ ආණ්ඩුවත් ඒකමයි අනුගමනය කරන්න බලන්නේ. සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරන්නේ නැහැ. මොකද මේ පනත යටතේ මානව හිමිකම් අමුමුවේ උල්ලංඝනය වෙන යම් අවස්ථාවන් තිබෙනවා. උල්ලංඝනය වෙලා තිබෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි වැරදකට අරගන්නවා නම් එයාව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ උසාවියට ඉදිරිපත් කරන්න නැතුව පොලිසිය තබාගෙන ප්‍රශ්න කරන්න මාස ගණනාවකට. ඩිටෙන්ෂන් ඕඩර් නැත්නම් උසාවියේ තීන්දුවක් නැතුව ඇමතිවරයාගේ අසනින් එයාව රඳවා තබා ගන්නට බලතල දීලා තියෙන ඔකම අමානුෂික නීතිය හැටියටයි සලකන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ලංකාව පිළිබඳව තාම ඒගොල්ලෝ සෑහීමටපත් වෙලා නැහැ. ඒ කියන්නේ මෑතකදී ලංකාවට කණ්ඩායමක් ඇවිල්ලා අපිත් එක්කත් සාකච්ඡා කළා.
ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරේ ලේබර් කම්කරු අයිතිවාසිකම් පිළිබඳවයි යුක්තිය සමිතියක් වශයෙන් අපිව කැඳවලා තිබුණේ සාකච්ඡා කරන්න. ඒකට අද මේ රටේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳව ප්‍රබල ප්‍රශ්නයක් මතුවලා තියෙන එකක් තමයි පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු කම්කරු නීති සංශෝධනය. ඒ තනි නීතියක් වශයෙන් ලංකාවේ තියෙන ආරක්ෂිත අනපනත් 13ක්ම ඉවත් කරමින් තනි පනතක් ගේන්න හදනවා. ඒ පනතේ පූර්ණ වශයෙන්ම ආයෝජකයන්ට නැත්නම් හාම්පුතුන්ට තමයි වැඩි වාසිය ලැබෙන විදිහට හදලා තියෙනවා. ඒක සංශෝධනය කරන්නට විරුද්ධ වුණා වෘත්තීය සමිති ගණනාවක්ම. ඒ එකම දුවත් ඒ විදිහටම ඒක ගෙනල්ලා මේ ආණ්ඩුවත් ඒක වෙනස් කරන එක ගැන කිසිම සාතිකයක් දීලා නැහැ. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම ඍජුවම කම්කරුව වැඩ කරන ජනතාවට බලපාන ප්‍රශ්න. ඒ කියන්නේ උගත් දුරට මේ සමහර විද්වතුන් මේ ගැන කියන්නේ කම්කරුවන්ව පූර්ණ වාල්භාවයට. ඒ කියන්නේ වැඩ කරන කාලේ වැඩි වෙනවා. පැය 8කට වැඩි පැය 12ක් වැඩ කරන්න අතිකාල නැතුව කොම්ප්‍රෙස් ලීව් කියලා එකක් කොම්ප්‍රෙස් වර්ක් ඒ කියන්නේ සතියකට පැය 45ක් තියෙනවා නම් පැය 45 දින 3කින් කරලා ඉවර කරලා ඉතුරු කාලේ නිවාඩු ගන්න පුළුවන් කියලා කිව්වට ඒ අනුව දවසකට පැය 16ක් වැඩ කරන්න වෙනවා. එතකොට එයා පවුලේ සම්බන්ධකම් අරවම කොහොම අත්හැරලා වැඩපොළ ඇතුළේම තමයි ඉන්න වෙන්නේ. එතකොට නිවාඩු සීමා කරන්නට උත්සාහ කරනවා. එතකොට නොයෙකුත් මේ බාධක නැත්තම් කම්කරුවන්ට තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය වෙන ආකාරයට මේ පනත දැන් හදලා තියෙන්නේ. දැන් ඒක ගැන ඒගොල්ලෝ වැඩි අවධානයක් යොමු කරන කොහොමද මේක ඉවත් කරගන්නට කියන කාරණාව. දැන් ඒක ගැනත් මේ රජය අත වශයෙන්ම පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ. ඒගොල්ලෝ කියලා තියෙන එක අවස්ථාවකදී කලින් ආණ්ඩුව ගෙනාපු මේ පනත සංශෝධනය කරනවා කියලා. කලින් ආණ්ඩුව මේක ගෙනාවේ අත වශයෙන්ම නිසි ක්‍රමවේදයක් කරා නෙවෙයි. ඒ කියන්නේ ජාතික කම්කරු උපදේශක සභාවේ සාකච්ඡා නොකොට විවෘත කරලා හැම කෙනාගේම අදහස් අරගෙන කියලා කිව්වා වුණාට ඒ ආණ්ඩුවට ඕන කරන අදහස් මත තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒක හදපු විදියම වැරදි නිසා නිසි මේ සාකච්ඡා මගින් ඒක හදන්න ඕනේ කියන එක තමයි වෘත්තීය සමිතිය වල ඉල්ලීමක් වෙලා තියෙන්නේ. ඉතින් GSP+ එක රැක ගන්නට නම් එක පැත්තකින් මානව හිමිකම් අනිත් එක යහපාලනය අනිත් එක මේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳව සහ පසුගිය කාලය තුළ රටේ සිදු වුණු මානව හිමිකම් උල්ලංඝනය යන් පිළිබඳව නිසි විභාග කරලා ඒ පුද්ගලයන්ට දඬුවම් කිරීම ඒ වගේ කරුණු ගැන මේ ආණ්ඩුව පැත්තෙන් නිසි පියවර ගත යුතුයි. නැත්නම් ඒකටත් අවදානම් තත්ත්වයක් තියෙන්නේ. ඒතර ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනල්ලා තියෙන බදු පැනවීමක් අපේ භාණ්ඩවලට. ඒතකොට ඒකත් එක්ක මේකත් එකතු වුණොත් විශාල අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ඒ ඉදිරිපත් කළා තියෙන කරුණු සියල්ලක්ම මේ රටේ ජනතාවට අවශ්‍ය දේවල් මානව හිමිකම් තියෙන්න ඕනේ, කම්කරු අයිතිවාසිකම් මේ සියල්ලක්ම අපේ ජනතාවට අවශ්‍ය දෙයක් නිසා අපේ අයට ඕන දේ කරලාම යමක් ගන්නවයි කියන කොන්දේසිය මත කරන්නේ නැතුව රජයක් වශයෙන් අනිවාර්යයෙන්ම මේ සියල්ලක්ම කරන්න ඕනේ, මේ පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පැත්තෙන් මේ ගැන පොඩි අඩක් නගන්නට.